සුබ දවසක් කියලා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ සල්ලි හොයන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. මේ වෙබ්සයිට් එකේ නම swagbucks.com කියලා. මේකට එන්න පුළුවන් link එක පහළ description එකේ මම දාලා තියෙනවා. මේ වෙබ්සයිට් එකෙන් අපිට පුළුවන් games download කරලා ඒ games play කරලා සල්ලි හොයන්න. ඉතින් ඒ සල්ලි අපිට cash out කරගන්න පුළුවන් එක ක්‍රමවලට මේ වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙන්නේ කොහොමද? සල්ලි හොයන්නේ කොහොමද? සල්ලි විත්ඩ්‍රෝ කරගන්න මෙන්න මේ ඔක්කොම ස්ටෙප් එක මම ඔයාලට වීඩියෝ එකේ මුල ඉඳන් අගට කියලා දෙනවා. ඒක නිසා වීඩියෝ කිවරනකම්ම බලන්න. මම මේ වෙබ්සයිට් එන්න පුළුවන් link එක දාලා තියෙනවා. මේ වෙබ්සයිට් එකට එන්න කලින් ඔයාලා මේ Trustpilot කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා බලන්න කොහොමද මේකේ රේටිං එක තියෙන්නේ කියලා. ඉතින් මේ Trustpilot කියන වෙබ්සයිට් එකට ආවොත් Swagbucks කියන වෙබ්සයිට් එක ගැන reviews 41000ක් අපිට බලා ගන්න පුළුවන්. overall මේකේ 3.9 rating එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේනකොට මෑතකදී දාපු reviews වුණත් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ Trustpilot කියන වෙබ්සයිට් එකෙන් අපිට මොකක් හරි app එකක් හෝ වෙබ්සයිට් එකක් එහෙම නැත්නම් කම්පැනි එකක් ගැන අනිත් අය දාලා තියෙන අදහස් බලන්න පුළුවන්. reviews තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපිට reviews බලලා කම්පැනි එක ගැන හෝ app එක ගැන හෝ වෙබ්සයිට් එක ගැන දාලා අදහසකට එන්න පුළුවන්. ඉතින් මේක හොඳට payments කරන වෙබ්සයිට් එකක්. 3.9 rating එකක් තියෙනවා. ඒ වගේම reviews 41000 ගාණක් තියෙනවා. ඉතින් ඔයාලා YouTube එකට ගිහිලා බලන්න ඕන තරම් මේ වෙබ්සයිට් එක ගැන ක්‍රියේටර්ස්ලා වීඩියෝස් හදලා තියෙනවා. මම මුලින්ම මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා account එකක් create කරන විදිය පෙන්නන්නම්. මෙන්න මෙතන මේ continue with Google කියන එක click කරලා ඔයාලගේ device එකේ තියෙන Gmail account එකක් මේකට select කරාම account එකක් create කරගන්න පුළුවන්. account එකක් create කරාම මෙන්න මේදී email එකකුත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාගේ account එක activate කරන්න කියලා මෙන්න මෙතන මේ activate your bonus කියන එක click කරලා ඔයාගේ account එක ඒත් එක්කම activate කරගන්න පුළුවන්. account එකක් හදාගෙන log වුණාම මෙන්න මේ විදිහට අපිට Swagbucks කියන website එක බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට මේ SB කියලා බලා ගන්න පුළුවන් ඉන්නේ points. මේ SB කියන Swagbucks කියන එක මේ 45 කියන්නේ points. අපිට Swagbucks points 45ක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේක එක games ගහලා මේ points එකතු කරගන්න. ඊට පස්සේ මේ points redeem කරන්න තමයි තියෙන්නේ. මෙන්න මෙතන redeem USB කියලා තියෙන්නේ. මෙන්න මේක click කරාම reward redeem කරන්න පුළුවන් තැනකට එනවා. ඔයාලට phone එකලුත් මේ විදිහටම බලා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. මේ පේනන ඔක්කොම ටික මෙතනදී පේනවා ඇති අපිට redeem කරන්න පුළුවන් Amazon gift cards විදියට. ඉතින් ඔයාලා මොනවා හරි items purchase කරන්න හිතන් ඉන්නවා නම් Amazon වලින් ඉතින් ඔයාලට gift cards විදියට මේ points පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ගාව පරණ Payoneer account එකක් තියෙනවා නම් points Payoneer එකට withdraw කරගන්න පුළුවන්. දැන් මේනොට නම් Payoneer account අලුතෙන් හදන්න බෑ. පරණ accounts පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒකේ minimum withdrawal එක පේන විදි $52 ඒ කියන්නේ SB points 5200ක් ඕනේ. නැත්තම් අපිට PayPal වල ලේසියෙන්ම ගන්න පුළුවන්. PayPal euro විදිහට $5ක් withdraw කරන්න අපිට SB points අවශ්‍ය වෙන්නේ 580ක්. ඉතින් මේ විදිහට එක amounts තියෙනවා. ඉතින් ඔයාලගේ balance එකේ SB points ප්‍රමාණය තියෙනවා නම් redeem කරන්න පුළුවන්. මේ විදිහට තමයි මේකේ තියෙන withdrawal methods ටික. දැන් අපි බලමු කොහොමද එහෙනම් withdraw කරන්න මේ SB points හොයාගන්නේ කියලා. මෙතනදී එක එක partners ලගේ offers complete කරන්න පුළුවන්. නැත්තම් මේ පහළට આવොත් මෙයාලා අපිට games දීලා තියෙනවා. දැන් ඔයාලා මතක ඇති Payoneer එකට withdraw කරන්න පුළුවන් $52ක් points 5200ක් තියෙනවා නම් මෙතන තියෙනවා Candy Match කියලා එකක්. ඉතින් මේකෙදි හම්බ වෙනවා points 4000 ගාණක්. Payoneer එකට බැලුවොත් $40 ගාණකට වගේ ආසන්න ප්‍රමාණයක් මෙතනදී හම්බ වෙනවා මේක සම්පූර්ණයෙන් complete කරොත්. Candy Match කියන එකට ආවා. මේකෙදි අපිට total හම්බ වෙනවා SP points 4188ක්. මේ 188 අපිට ගන්න දවස් 30ක ප්‍රමාණයක් තියෙනවා. දවස් 30ක් ඇතුළත මේක සම්පූර්ණයෙන් complete කරන්න ඕනේ. මුලින්ම තියෙන්නේ මෙන්න මේ game එක install කරගන්න ඕනේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේක phone එකකින් තමයි කරන්න පුළුවන් ඉන්නේ මේ games apps අපිට desktop එක download කරගන්න බැහැනේ. මම ඔයාලට මේක desktop එකකින් පෙන්නන්නේ ලොකුවට පෙන්වන්න පුළුවන් පැහැදිලිව. mobile එකකින් තමයි දැන් ගොඩක් ඔයාලා mobile එකනේ පාවිච්චි කරන්නේ. mobile එකකින් මේ website එකට register වුණාට පස්සේ මට දැන් පෙන්වන්නේ මෙතන මේ scan කරන්න කියලා QR code එකක්. ඉතින් ඔයාලට පෙන්වන්නේ link එකක්. මේ app එක අපිට Play Store එකෙන් download කරගන්න පුළුවන්. මම ඕනම් පෙන්වන්නම් මේ app එක Play Store එකේ තියෙනවා.
මේ තියෙන්නේ app එක. ඉතින් මේක අපිට download කරගන්න පුළුවන් ලේසියෙන්ම. මේක download කරගෙන කරන්න තියෙන්නේ මෙන්න මේ steps ටික complete කරන එක. diamonds එකතු කරන්න තමයි තියෙන්නේ. ඒකේ diamonds 100ක් එකතු කරොත් අපිට points 8ක් හම්බ වෙනවා. ඊළඟට තව diamonds 400ක් එකතු කරලා diamonds ඔක්කොම 500ක් වුණොත් SB points තව 20ක්. කොහොමද මේකේ diamonds අන්තිමේදී අපිට 15000ක් එකතු කරද්දී සම්පූර්ණ මේ 4188ම එකතු කරගන්න පුළුවන්. ඉතින් ලොකු SB points ප්‍රමාණයක් හම්බ වෙනවා කියන්නේ ඒ ටාක්ස් එක අමාරුයි. සාමාන්‍ය මේ පොඩි ටාක්ස් එකකට ගියොත් ඔයාලට පේනවා ඇති මේකේ තියෙන ගේම් එකේ levels වලට play කරන්න කියලා. ඉතින් levels 45ක් play කරද්දි SB points 63ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් ලේසි. මේකේ නම Harvest Land කියලා. ඉතින් මේ තියෙන්නේ Harvest Land කියන ගේම් එක. මේකේ levels play කරන්න ඕනේ අපි 45ට. ඒ 45ට play කරද්දි මේ ටික ගන්න පුළුවන්. මෙතනදී ඔයාලා මේ levels වලට play කරගෙන ඉවරිච්ච ගාම points ටිකට මේ website එකකින් හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍ය පැයක් දෙකක් යනවා. ඉතින් ඔයාලා මේ website එකකින්ම app එක download කරන නිසා website එකත් එක්ක app එක link වෙනවා. එතකොට ඔය app එකෙන් කරන දේවල් ඔක්කොම මේ website එකෙන් බලන්න පුළුවන්. කියන්නේ website එකත් එක්ක link වෙලා තියෙන නිසා ඔයාලගෙන් level එකක් complete කරපු ගමන් මේකට දාලා points ටික ඔයාලට හම්බ වෙනවා. මේ විදිහට තමයි මේකේ වැඩේ යන්නේ. SB points ආගත්තාම අර මම කලින් පෙන්නපු විදිහට ඔයාලට ඒක redeem කරගන්න පුළුවන්. මෙතනදී දැන් PayPal account වලත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවට PayPal accounts හදන්න අමාරුයි. ශ්‍රී ලංකාව දාලා පිලිපීන්ස් හරි සිංගප්පූරු දාලා තමයි ගොඩක් අය හදන්නේ. ඉතින් එහෙමත් හදන සමහර accounts limit එනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒක නිසා මේක අපිට සාර්ථකම withdraw කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට මම දකින්නේ Payoneer. හැබැයි ඒත් ඔයාලගා පරණ Payoneer account එකක් තියෙන්න ඕනේ. මොකද දැන් අලුතෙන් accounts හදන්න බැහැනේ. පරණ Payoneer account එකක් තියෙනවා නම් ඔයාලට ගැටලුවක් නැතුවම සල්ලි withdraw කරගන්න පුළුවන්. නැත්තම් ඉතින් ඔයාලට පුළුවන් Amazon gift cards ගන්න. item purchase කරන්න පුළුවන් ඔයාලගේ සල්ලි වලින්. ඉතින් ඔයාලා දන්නවා ලංකාවට දැන් ගොඩක් payments method support කරන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්නයත් එක්ක මේ e-money කරන එක දැන් ටිකක් අමාරුයි. දැන් නැත්තම් අපිට තියෙන ලේසිම payment methods තමයි crypto. ඉතින් මේ වගේ website crypto payment support කරන්නේ නැහැ. ඉතින් සමහර survey offers තියෙන websites වල crypto payment support කරනවා. මම ඒ වගේ websites ගැන ඕන තරම් වීඩියෝ දාලා තිනවා. ඒවත් ඔයාලට ගිහින් බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් crypto නැතුව අනිත් payment methods විදිහින් PayPal, Payoneer, Pay වගේවනේ. ඉතින් දැන් Pay තාම වැඩ කරනවා. Payoneer, PayPal ඒ වගේ ඒවා දැන් ලංකාවට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා හරි අමාරුයි අපිට මේ වෙබ්සයිට් වල වැඩ කරලා සල්ලි withdraw කරගන්න. කොහොම වුණත් ඔයාලට පුළුවන් Payoneer try කරන්න මේ වෙබ්සයිට් එකේ පරණ Payoneer account එකක් තියෙනවා නම්. නැත්නම් Amazon gift cards ගන්න. පිටරට PayPal account එකක් ගැටලුවක් නැතුව ඔයාලා පාවිච්චි කරනවා නම් මේකේ PayPal වලත් withdraw කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් මං හිතනවා මේ වෙබ්සයිට් එක ගැන අදහසක් එන්නේ නැති කියලා කොහොමද වැඩ කරන්නේ කොහොමද සල්ලි withdraw කරගන්නේ කියන දේවල්. ඉතින් ඔයාලත් ඇවිල්ලා මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා බලන්න කොහොමද වැඩේ යන්නේ කියලා. ඉතින් මම ඔයාලට බේසික් දේවල් ටික පෙන්නුවේ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද, මේකේ points එන්නේ කොහොමද, ඊට පස්සේ points withdraw වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලම ඇවිල්ලා බලන්න ඕනේ කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. වැඩේ අමාරුද ඔයාලට කරන්න පුළුවන්ද කියලා. මං හිතනවා ඔයාලට try කරන්න පුළුවන් කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. YouTube channel එක subscribe කරන්න තාම කරන්න එපා. සුබ දවසක් ඔයාලා හැමෝටම.